ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ යූටියුබර්ස්ලා ප්‍රෑන්ක් කරොත් මොකක් වෙන්නේ? කරත්න මාෂාලාවෙන් කතා කරන්නේ. ඔයාගේ නමට පොඩියක් තියෙනවා අරන් යන්න පුළුවන්ද? කවුද? පාම කාලේමද? සුදා කවන්නද? පැම්පස් මොකටද උඹ? මද තු ගියා මම. කලා වාර්තය කතා කරලා වෙනම නාර කියයි. ඔන්න තියා. අර මේ පොඩි එකගෙනත් අර අස්සය වෙනවා මොකද තීන් ගන්න ඕනේ නම් කුස් ගාලා ගත්ත ගාම ඔක්කොම කපාගෙන එනවා තියා කක්ක කෑල්ල නම් කපන් එනවා. විදුට ගන්න අයරුන් කොහොමද? එලෝ මාමේ. කෝල් කරන්නේ. ඇයිනවද මාමේ? අනේ මුලා පොඩි වැඩේ. මාමේ කතා කරන්න පුළුවන්ද මාමේ? ඉතින් අය අපලට යන මාරි පොඩි වැඩක ඉන්නේ කියන්න කවුද කියලා? අඳුරන්නේ නැත්te මාමේ. වයින්නවනේ මාමේ. එන්නකෝ. වයි නෑ නැත්තර නිකන් කතා කරන්නේ. පොඩි වැඩක ඉන්නේ ඒකයි. අනේ තුට්ටක් කතා කරන්න බැයිද? උලම්ම සුට්ටක් නෙමෙයි ගොඩක් කතා කරනවා කවුද කියලා කිව්වෝ. මාමේ රෙදි වැරේ මාමේ. රෙදි වැලේ මාමේ ගන්නකො මාමේ වයින්නවා මාමේ අපිට. රෙදි වැලේ වෙලා බලන්න ආවේ. මාමා මාමා කාලේමද? සුදා කවන්නද? අනේ අනවය මේ පොඩි වැඩක ඉන්නේ. අනේ කවුද කියලා දාන්න මම මෙච්ච. අනේ මාමේ මං ඔයාගේ යාළුවෙන්නේ මාමේ කියන්න එපා. එලෙයි මම කෝල් එක කරනවා පොඩි වැඩක. අලි thank you. මාමේ එමයි අරුනේ හරිද? ඉතින් මේ විදුට ගත්ත වාර දැකින් නැති මේ අපි කතා කරලා හොඳ මේ වීඩියෝ කරා. ඉතින් මේ වීඩියෝ එක විදුව දැක්කම මොන වගේ එකක් වෙයිද දන්නේ නැහැ. මේ දැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් දැන් අපි ගන්න යන්නේ ඔයාලා දන්නවා ඇති ටැන්ටෙක්ස් channel එක. ඔයාලා කවුරුත් ආදරය කරන ටැන්ටෙක්ස් channel එකට තමයි අපි කෝල් එක ගන්න යන්නේ. ඉතින් අපි අරගෙන බලමු. එයාගේ මොන වගේ රියැක්ෂන් එකක් තියෙයිද මොන වගේ ෆීල් එකක් එයිද කියලා. ඉතින් අපි අරගෙන බලමු ටැන්ටෙක්ස් channel එකට. ඉතින් යවනේ මම දැන් ගන්නවා කෝල් එක. ඔයාලා පේන ඇති. හලෝ. හලෝ මාමේ. කවුද? මාමේ මාව අඳුරන්න බැයිද මාමේ? කවුද මේ දන්නේ සේව් නැහැ නේ නම්බරේ. නම මොකද්ද? හලෝ. එලෝ මාමේ. මම මේ සිරිපාලගේ පුතා මාමේ. අර උද්දීකගේ මාමේ පුතා අර බාල පුතා. මාමේ වයින්නවනේ මාමේ එන්නකො මාමේ මන්ට බයයි මාමේ. මාමේ ඇයි නැද්ද මාමේ? මාමේ මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මාමේ ඔයාලා අර පල්ලෙයා කඩෙන් නෑ මාමේ නම්බලේ අලි. මාමේ ඔයාලා ළඟ කණින් මට පැම්පස් එකක් ගෙනත් දෙන්නකො මාමේ.
එලෝ පැම්පස් මොකටද උඹට? මට tuu ගියා මාමේ මාමට මාමට තලි දෙන්නම් මාමේ පැම්පත්තයක් ගෙනත් දෙන්නකෝ ඕක පත්තනේ බාපෙති ඉන්නේ නෑ මාපෙ ගෙදල වයි මාමෙ කක්කි ගියා මාමේ ආන්නේ පැම්පත් එක අලන් එන්නකො මට හොදාන්නකෝ හොදවන්නකෝ ඕක පතනේ හන්දියේ මාමේ ඇතුළට එන්න ඕ මාමේ පැම්පත් එක අලන් එන්න දැන් පෑවුවා මාමේ මට අනේ මට මේ ඉන්න බෑ මාමේ මාව හොදවන්න ඉතින් මාමේ ඔයානේ මාව වැදුවේ මම මාපේ වාගේ යාළුවෙක් ඔක පතන විද්‍යාලේ මාමේ තිතුල සීයකෝ තිතුල සීය එයාට දෙන්න බැයිද මෙනුක්ස දන්නවද මාමේ මම ඔක පත්තේ ඉපේ මාමේ වහිනවා සෝරි මාපේ වැඩක් කරගන්නකෝ පස්සේ ගන්නම් මාමේ පැම්පස් එක මාමේ ඉතින් යවනේ සාර්ථක ලෙස මේ ටැන්ටෙක්ස් අයියා නම් ප්‍රෑන්ක් වුණා. ඉතින් මේ ඔයාලා වීඩියෝ දාගෙන යනවා සමා වෙන්න මේ ඇත්තටම වැඩ ගණන් හිටියේ. මේ ඉතින් අපි දැන් අරන් බලන්න යන්නේ මිනි කැප්ෂන්ට. ඔයාලා කවුරුත් ආදරය කරන රටක් ආදරය කරන කෙනෙක් නේ. එයා මොන වගේ අපිට ෆීඩ්බැක් එකක් දෙයිද දන්නේ. කෝල් එක අරගෙනම බලමු. හලෝ 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 ජයරත්න මල් ශාලාවෙන් කතා කරන්නේ. ජයරත්න මල් ශාලාවෙන් කතා කරන්නේ. ඔයාගේ නමට පොඩියක් තියෙනවා අරන් යන්න පුළුවන්ද? මේ මිනි කැප්ෂන් නේද? විශ්ව පෙරේරා ජයරත්න මල් ශාලාවෙන් ඔයාගේ නමට බොඩියක් තියෙනවා අරන් යන්න පුළුවන්ද? ඔයාගේ නමට තියෙන්නේ මොනවද කියන්නේ? ඒක තමයි මේ මොකද්ද සමුලි පෙරේරාද කියලා කෙනෙක්. මොකද්ද මේ කණුමේ සෙත්මිත් කියලා කෙනෙක්. පොඩිය රිටර්න් කරන්න කොහෙද මාත්තයෝ? ඔයාලා ගෙදරටද? නැත්නම් ආයේ කොහාටද? මේ ජයරත්න මල් ශාලාවෙන් කතා කරන්නේ. ඔයාලා අපිව විහිළුවට ගන්නවද? ඉතින් මාත්තයෝ රිටර්න් කරන්න කියන්නේ මේක බඩුවක් නෙමෙයි. බොඩියක්.
මාත්‍යෝ වල ලොකේෂන් එක කියන මාත්‍යෝ මේ බොඩි එවන්නම් අද රෑවෙද්දී. හරි මාත්‍යෝ මේ ඉක්මන් කරන්න මේ බොඩිය පාල් වෙනවා මෙතන මේ දවස් දෙකකින් අවුවරට කතා කරන්න බෑ. ඕ එතකොට මාත්‍යෝ මන්ද මේ බොඩියට කන්න දෙන්නේ මේ වලලන්නේ. මාත්‍යෝ පීලුවට ගන්න එපා පොලිසියට කෝල් කරනවා. හෙලෝ හෙලෝ ඇයන්නැද්ද පුතේ බායි නෙමේ මේ බොඩිය ඉතියානේ දැන්ගන්න යන්නේ ඔයාලා ටික්ටොක් එක ප්‍රසිද්ධ චරිතයක් ඉතින් මේ චරිත ගැන කියන කෙනට මන් දාලා දෙනවා රීලෝඩයක් ඉතින් පල්ලයන් කමෙන්ට් එකක් දාගෙන මම මේ කාටද කතා කරන්න කියලා. ඉතින් මේ දැන් කෝල් එක අරගමු. මම ගියක් දෙන්නම් මාමයි චූටිතුයි හරිද? කුමාර නේද? එහෙනම් අපි යමු. A few moments later. මාමේ ඔය චූටිතු කක්කි බරයි. ඉස්සරහෙන් නවත්තන්නම්. 12 seconds later. මාමේ ඔව් කක්කි බරයි. ඉවරයි. 12 seconds later. කක්කි බරයි. පොට්ටක් ඉන්න මම කඩේ අරන් එන්න. මොනාද කියන එරා ඉදි කට්ටයි ගූල් බෝලේ. කකි බරයි. යා පඩි හරි විතර කකි බරයි. ඔක මම මහාන කරගෙන. කක්කි ගියා. மணி 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 மேகத்தோப்பில் ஒரு மலர் முள்ளால் போகும் හෙලෝ හෙලෝ මාමේ මාමේ එනවද? හෙලෝ මාමේ මාමේ මාව අඳුලන්න බැයිද මාමේ? අමාරු වෙන්න එපා මාමේ මම මේ ඔක පතනෙන් කතා කරන්නේ. මාම ඕඩලයක් දාලා තිබ්බ මේ පැම්පස් වගේක්. ඔක පතන නැත්තම් නෑ මාමේ ඔක පතනෙන් තමයි මං කතා කරන්නේ. මේ පැම්පස් වගේක් ඕඩල දාලා තිනවා. ඕ නෑ මාමේ නෑ මාමේ මේ පැම්පස් ඔයාලා නෙමෙයි මන්නේ මාමේ විකුණන්නේ මාමලා පැම්පස් විකුණන්නේ. ඇයි දන්නේ මගෙන් ගත්තනේ? ඇයි දන්නේ නේද මාමේ මගෙන් ගත්තේ පැම්පස් වගේ. ඔව් නේද මාමේ? මාමේ ඔක පතනේ. මාමේ නෑ මාමේ කොළ පැත්තේ කොළ පාට. මාමේ මේ කොහාටද ඔයාලගේ ලොකේෂන් එක තියෙන්නේ? අපේ ලොකේෂන් එක දාන්න හරව පතාන හන්දියේ ස්පීචස්. මොකේද මාමේ? හරව පතාන හන්දියේ ලොකේෂන්ස්. මාමේ ඕ නේද පැම්පස් ගන්නවා කියේ නේද? ඔව් ගමත් ඒ වගේම වෙන්න එපා නේද මාමේ? ඔව් ඕ අර ෆා සපත්තු වැලි කඩදාසි පැම්පස්ද? අර ෆා සපත්තු වැලි කඩදාසි පැම්පස්ද? ඕ නේද මාමේ එතකොට ඕදන්නල්ලේ තියෙන්නේ? ඕදන්නල්ලේ තියෙන්නේ පහතුයි අම්මලාට දැන් ඉන්න. ඕ මාමත් යනවද ඒවා ඉතින් මාමත් ඇඳගෙන තින්නේ?
ඉතින් මා මෙසෝපයි කෝඩ් එහෙම තූ ගියොත් එහෙම මේ පැම්පස් මොනවද ඕනේ වාට මොන පාටින්ද? මට පුළුවන් නම් ඔයා පැම්පස් ටිකක් ගෙනත් දෙන්න කහ පාටින්. ඕ කහ පාට කමන්නද මාමේ? ඕ නේද මාමේ මාමත් ඉතින් එහෙම නඳින්නේ හැමදාම කහ පාටනේ නේද මාමේ? මාමේ මම මේ YouTube වීඩියෝ එකක් කළා මාමේ. තලහ ගන්න එපා. හරිද? නම කිව්වට බයින් එපා රැට ඇවිල්ලා මේ WhatsApp එකේ. ඔයා මෙනු කියලා කෙනෙක්ව දන්නවද? ඔව් මං තමයි මාමේ. ඔක පතුන්නේ. මාමේ මේ මම මේක YouTube දානවා මාමේ. ඇයි දැන් මේ මාමේ ඔයා කහ පාටලු වැදන් ඉන්නේ? ඔන්න ඉතින් මේ පාර ඉඩියට්ස් අපි අපේ කොල්ල කෙල්ල වෙනින් අපි වැඩ පණ කරන් තියෙන්නේ. ඉතින් ඒක තමයි. shoes. ඔයාලට නියම quality import shoe ඒකත් අඩු ගන්නට ගන්න ඕන. දැන්ම අප්ලො contact කරගන්න. ඒ විතරක් නෙමෙයි girls ලටත් අපි heels, chunky shoes වගේ දේවල් දැන්ම ඕඩර් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව අපි ලංකාවේ ඕනම තැනකට delivery කරන්නත් ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් ඉතින් මම page එක caption එකේ mention කරලා තියෙනවා. අත් ඒකලා page එක follow කරලා, ඒ ඔක්කොම කරලා report කරන්න නැතුව ඔක්කොම කරලා කට්ටිය වැඩ සෙට් ලයින්. Thank you.